හෙලෝ හැපිනස් සීකර්ස්. අද මං ඔයාලට අරන් ආවේ මාර්තු මාසේ මං ගත්ත ලස්සන පොත් ටිකක්. මම මේ ටික ගත්තේ අසලිය ඔන්ලයින් බුක් ෂොප් එකෙන් පළවෙනි වතාවට. බලමුකෝ එහෙනම්. TikTok එකෙන් මං දැක්කා වෙනත් සමාජ මාධ්‍ය ජාලාවල මට ඇහැ ගැටිලා නැති කියවන්න ආස හිතුන පොත් දෙකක්. දැන් ඔයාලා දකින්නේ ඒයින් එකක් යාරා සරණි කතුවරියගේ ඊළඟ 366 දවස පොත. මේක self help, ඒ කියන්නේ ඔයාගේ ජීවිතයට මොටිවේෂන් එකක් ගන්න පුළුවන් පොතක්. මේ අනිත් පොත නදීව් දුල්නිත් කියන තරුණ කතුවරයාගේ ලස්සන සමාජයේ යෞවනියන්ට පන්නරයක් වන අන්දමින් ලියලා තියෙන ලස්සන නවකතා පොතක්. සිංහල නවකතාවක්. මං ගොඩක් මාසුනේ මේ පොතේ නමට. No regrets, let's love. මං ඒ දෙකත් එක්කම මං ගන්න ආස කරපු තව පොත් ටිකක් මං ගත්තා. එයින් එකක් අපි හැමෝම දන්න පුල් ශාන්ත සන්නස්කල මහත්මයාගේ සහ ආරති දේවි මොහන්දාස් මහත්මියගේ මේ ලස්සන පොත. ඊළඟට මම මේ අවුරුද්දේ ගන්න ඉන්දිය පොත් දෙකක් අසලියකෙන්ම මේ එකම ගන්නවා කියලා හිතුවා. නිලුකා බ්‍රැන්ඩන් කතුවරියගේ හදවත් වරක් එක කොටස සහ දෙක කොටස. මම ආසාවෙන් ඉඳියේ මේ පොත් දෙක එනකන්. එළියට ගන්නකොට තමයි ඉතින් මම දැක්කේ පළමු කොටසේ වල නෑ කියලා. මට හරිම දුක හිතුණා. මම WhatsApp හරහා එයාලව සම්බන්ධ කරගෙන මේ ගැන කිව්වා. හැබැයි එයාලා කිව්වා සාමාන්‍යයෙන් එහෙම අතපසුවීමක් එයාලගෙන් වෙන්නේ නැහැ කියලා. වෙලාවට මං ගත්ත මේ වීඩියෝ ක්ලිප් ටිකත් එයාලට යවුවා. හැබැයි එයාලා පොතේ වල නැහැ කියලා මට ටග් ගාලා ඒ පොත එව්වා. ඒ විතරක් නෙවෙයි මගේ ප්‍රශ්නෙට එයාලා ටග් ගාලා ප්‍රතිචාරත් දැක්වුවා. ඒ නිසා මට ගොඩාක් සතුටුයි අසලියා බුක් ෂොප් එක ගැන. මට ඔයාලට මේ ටිකත් කියන්න හිතුණා. මං සාමාන්‍යයෙන් පොත් ගන්නේ Facebook එකේ තියෙන online pages වලින්. Jump Books, Brilliant Books, Flash Books, Lanka Books, Book Rack, Book Hunter, ඉස්සර ගත්ත grantha.lk එකේ මේ හැම එකක්ම මට ඔයාලට recommend කරන්න පුළුවන් online book shop. ඒ වගේම K Books වලුනුත් මම මීට කලින් පොත් අරගෙන තියෙනවා. හැබැයි මට කියනවා නරක අත්දැකීමක් K Books වලින්. මං ඕඩර් කරපු පොතකට වැරදි පොතක් එයාලා එවලා ඒක මාරු කරගන්න කෝල්ස් ආන්සර් කරන්නෙත් නැහැ. අන්තිමට එයාලා ඒකට කිසිම ප්‍රතිචාරයක් දැක්ුවෙත් නැහැ. ඒ අතින් අසලියා ඔයාලා නම් නියමයි. Thanks for watching. මං හැපිනස් සීකෝවි.